මොකද්ද? විඥාන ප්‍රත්‍යයෙන් ඇයි විඥානේ පිහිටන්නේ? අම්මට ඕන විදියටද? තාත්තට ඕන විදියටද? දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ අපි අමාරුවෙන් ඔයාව හදාගත්තේ කියලා කියන්න පුළුවන්. අම්මා තාත්තා අමාරුවෙන් මෙහි ඉපදුනන් පස්සේ හදාගන්න ඇති. සම්භවයට උදව් කළා තමයි. ඇත්ත. පින්වත්නි අම්මට තාත්තට ඕන විදියට විඥානේ පිහිටන්නේ නැහැ. පිරිමි ළමයෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙකුට ගෑනු ළමයිම හම්බ වෙනවා. මන් දන්න එක මහත්තයෙක් ඉන්නවා එයා පිරිමි දරුවෙක් හදාගන්න කියලා ගෑනු ළමයි 7 දෙනෙක් එයාට ලැබුණා. ඊට පස්සේ ගෑනු ළමයිම 7 දෙනෙක්. එහෙනම් මතක තියාගන්න විඥානයේ පිහිටන්නේ අම්මලා තාත්තලාට ඕන විදියට නෙවෙයි. හැබැයි උතනදී ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකුත් කියන්න පුළුවන්, මේ ඥානමය සාධක කියන්න පුළුවන්. ඊට පස්සේ විඥානයේ පිහිටන්නේ නැති වෙන්න ගර්භාෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කියන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගර්භාෂ බිත්තිවලදී ප්‍රශ්න තියෙනවා කියලා කියන්න පුළුවන්. ගොඩාක් බටහිර විද්‍යාවේ හේතු කියන්නත් පුළුවන්. කමක් නැහැ මේ හේතු ඔක්කොමත් හරි කියමුකෝ. ඒ හේතු ඔක්කොම නිවැරදි වෙච්ච මිනිසුන්ට ළමයි හම්බෙන්නේ නැතුව නැද්ද? ජීව විද්‍යාත්මක කිසිම වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. හරි දියුණු තාක්ෂණයක් එක්කනේ අපි හැප්පෙන්නේ. ඒ තාක්ෂණයේ කිසිම අඩුපහඩුවක් නැති තාක්ෂණිකව කිසිම තාක්ෂණීය ඔස්සේ හොයා බලද්දී විද්‍යාත්මක ප්‍රවේශයන් හරහා හොයා බලද්දී ඒ අම්මගේ කිසි ප්‍රශ්නිකුත් නැහැ, තාත්තගේ කිසි ප්‍රශ්නිකුත් නැහැ. එහෙම අම්මලාට අංග විකල ළමයි උපදිනව දැකලා නැද්ද? කිසිම දැන් කියන්නකො පුළුවන් නම් ඇයි මෙහෙම මෙච්චර නිරෝගිමත් ළම්මා කෙනෙකුට ඇයි අංග විකල ළමයෙක් පහළුනේ? විසඳන්න බෑ. ඒකට හේතුව ධර්මයේ ඇතුලේ විතරමයි කතා වෙන්න පුළුවන්. මේක මේ ධර්මයේ සම්බන්ධ මාන්නයකින් එහෙම නෙමෙයි කියන්නේ. අපිට කිසි අදහසක් නෑ ඕවා ගැන. විඥානයේ පිහිටන්නේ මොකක් නිසාද? සංඛාර පත්‍ය විඥානම්. සංස්කාර වලට අනුවයි විඥානේ පිහිටන්නේ. අම්මා තාත්තට ඕන විදියට විඥානේ පිහිටන්නේ ඕක ගැන පින්වත්නි මම නිකම්මත් නෙමෙයි කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ තියෙනවා මේ කලලය සම්බන්ධ මම කරපු පර්යේෂණයකුත් තියෙනවා විශ්වවිද්‍යාලයේ. මේ ඒක මූලික පර්යේෂණාත්මක පර්යේෂණ ගැටලුව තමයි මොකක්ද ඒවා ගැන මට දැන් කිසි උවමනාවක් නැහැ. ඒ නිසා මම ඒවා පෙළලවත් බලන්නේ නැහැ. එකක් තියෙනවා මේ කලලය විනාශ කිරීම ප්‍රාණඝාතයක්ද කියන එක ඇතුලේ කරපු පර්යේෂණයක්. ඒ කියන්නේ ගබ්සාව ප්‍රාණඝාතයක්ද කියන එක ඇතුලේ බුදුරජාණන්සේගේ කියවීම ඔස්සේ කරපු පර්යේෂණයක් තියෙනවා. එතකොට දැන් ඒකත් කිව්වේ මොකක්වත් එක මාන්නයකටවත් නෙමෙයි. මම ඒක කිව්වේ සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකෙවත් නැතුව වෙන්නම බුදුදහමේ කතාවක් ඇතුළට බහැලා මේක කතා කරනවා කියලා. පින්වත්නි සංස්කාර ප්‍රත්‍යයෙන්මයි විඥානයක් බහින්නේ. ඒකයි අම්මට ඕන විදියට තාත්තට ඕන විදියට විඥානෙ පිහිටන්නේ නැත්තේ. සංකාර පච්චයා විඥානං. සංස්කාර වලට අනුවමයි විඥානෙ පිහිටන්නේ. සංස්කාර වලට සාපේක්ෂවමයි විඥානෙ බැහැර වෙන්නේ. ඒක මහා නිදාන සූත්‍රයේ තියෙනවා විඥානයක් ඒ කියන්නේ කලලේ වැඩෙන්න සංස්කාර ප්‍රත්‍යයෙන් බැහැගත්ත විඥානය අවශ්‍යයි ප්‍රවෘත්තියටයි විපාකයට දෙකටම අවශ්‍යයි. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මටත් සංස්කාරවල හැඩේ බලපාන්නේ විඥානයේ ගැප් ගැනීමේදී අම්මා කෙනෙකුට විඥානේ පිහිටන්න බලපාන්නේත් කර්මය. සංකාර පත්‍ය විඥාන. සංස්කාර වලට හැඩයට අනුව විඥානේ බැහැර වෙන්නත් පුළුවන්. ඒකයි ටික කාලයක් කලලේ වැඩිගෙන ඇවිල්ලා ඒ කලලය සම්පූර්ණයෙන් ශරීරයෙන් පිට වෙලා යන්නේ. ඇබෝෂන් වෙනවා කියලා අපි කියන්නේ. පිට වෙන්නේ ඇයි? සංස්කාර වලට අනුව තමයි විඥානේ පිහිටලා තියෙන්නේ. සංස්කාර වලට අනුවම විඥානේ නිරුද්ධ වෙන්නත් පුළුවන්. අපි දන්නේ ප්‍රතිසන්දි විඥාන මේ ආයුෂ තීරණය කරන්නේ සංස්කාර. ඒකයි ජීවිතේන්ද්‍රිය රූපේ අපි නොහිතන වෙලාවට කඩා වැටෙන්නේ. අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන අවුරුදු 75ක් විතර මෙහි ඉඳ හම්බුණාට මේ පඩිපෙලින් බහලා යනකොට මැරෙන්න පුළුවන්. කෙනෙක් කියන්න බලන්න ඔය පඩිපෙලින් වැටුණු නිසානේ මලී කියලා. නෑ පින්වත්නි ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙන්නේ සංස්කාර ප්‍රත්‍ය. පෙර සංස්කාර වලට අනුවමයි ඕගොල්ලන්ගේ ওই ජීවිතේන්ද්‍රිය රූපේ හැදිලා තියෙන්නේ.